හෙලෝ යාළුවනේ අපි ආව ටුවර් එකක් යන ගමන් ලංකාවේ ලස්සන අසපුවකට ඒ තමයි මහමෙවුනාවේ කුඹල්වෙල අසපුව කියලා කියන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. මම නම් ෆස්ට් ටයිම් තමයි ආවේ. අපි ටුවර් එකක් ගිහිල්ලා එනින් ගමන් අතරතුර තමයි ආවේ. ඉතින් මේ වගේ තැනක් හඳ පුදාගෙන යන එක හොඳයිනේ. ඒක නිසාම තමයි අතරම ආවේ. හරිම ලස්සනයි. මේක ඇතුළට නම් ෆෝන් අරගෙන යන්න දෙන්නේ නැහැ. හරිම ලස්සන පිළිම වහන්සේලා අම්බලා තියෙනවා. ඉතින් ඒවට හානි වෙන හින්දා වෙන්නේ නැති සමහර විට ඇතුළට ජංගම දුරකථන අරගෙන යන්න දෙන්නේ නැතුව ඇත්තේ සහ නිශ්ශබ්දතාවයටත් වෙන්න ඇති. මේ දෙකෙන් එකක් වෙන්න ඇති. කොහොම හරි ඔන්න ඉතින් මත් නිකන් හිටියේ නෑ. ඉතින් ආසාවට වටපිටාවෙම ඇවිද්දා. උඩට නම් මාරම view එකක් තියෙන්නේ. උඩ ඉඳන් බලනකොට හොටෙල් එකක වගේ අමුතුම view එකක් තියෙනවා. ඇත්තටම මම හිතන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මේක තියෙනවලු පන්සල අඩි 1300ක් උස කඳු මුදුනක තමයිලු තියෙන්නේ. ඒක ඥානානන්ද හාමුදුරුවන්ගේ ලස්සන සංකල්පයක්. වැඩ පටන් ගන්න තියෙන්නේ කොහොම හරි 2017 ඉවර වෙලා තියෙන 2024 අගෝස්තු මාසේ. මම නම් දන්නේ ඉස්සර බෝඩ් එක දාලා තිබ්බ මෙතන. ඒකෙන් අරගෙන තමයි මාත් මේ ඔයාලට කියන්නේ. ඉතින් කොහොම හරි මාත් ෆොටෝ එකක් එහෙම ගහලා මෙතන පොඩි බැනර්ස් වගේක් තියෙනවා. පන්සල හදන්න ගත්ත කාලේ ඉඳලා මම හිතන්නේ අවසන් වෙන කාලේ වෙනකොට තියෙන පාස් මෙමරිස් කිහිපයක්. එහා පැත්තේ තියෙන ඩොනේට් කරන්න පුළුවන් ඒ අංශ වලට. ඉතින් ඒ ටිකත් ඉවර වෙලා අපි කාර් පාක් එක පැත්තෙන් බහැලා යන්න කියලා තමයි දැන් හදන්නේ. ඉතින් එතන යනකොට දකුණු අත පැත්තේ ලස්සන පොකුණු දියැලි වගේක් තියෙනවා. එතනත් හරිම ලස්සනයි. මෙතනින් පල්ලෙහාට බහගෙන යනකොට වම් අත පැත්තේ තියෙනවා ලස්සන දියැලක්. ඒකත් අමුතුම ලුක් එකක් තියෙනවා. එතනින් පොඩ්ඩක් පල්ලෙහාට බහලා එනකොට මේ විදිහට තමයි පන්සල පේන්නේ. අපේ වයිෆ් එනවා. ඒ කියන්නේ මිලත් හරි අමාරුවෙන් ඉතින් එනවා. පඩි වෙලත් බහගෙන. ඉතින් එතනින් අතර වෙන්නේ තියෙන හරිම ලස්සන තැනක්. මේ තමයි පාත්‍ය වගේක් ඉන්නවා වතුරේ දියැලි. හරිම ලස්සනයි. එතනත් අමුතුම ලුක් එකක් තියෙනවා. ආස හිතනවා ඇත්තටම. හරිම නිස්කලංක තැනක්. පන්සල කොටිම කිව්වොත් කොයි පැත්තට බැලුවත් හරිම ලස්සනයි. ඒ තරම් මාරම view එකක් තියෙන. සතර දිශාවෙන්ම ලස්සනයි. ඔන්න දැන් ඉතින් අපි ගෙදර යන්නයි හදන්නේ. එහෙනම් අපි ගිහින් එන්න. ගුඩ් බයි.